ගහ පිරෙන්න මල්ල ඕන්නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අපි මේකට පාවිච්චි කරනවා මේ ෆැක්ටර් බියුටිසෝල් කියන හෝමෝන් එක. මේක ගහට යොදන්න ඕනේ මේ දම් පාට දලු ලා කොළ පැහැයට හැරුණට පස්සේ. ලා කොළ පැහැයට හැරුණට පස්සේ තමයි අපි මේක යොදන්න ඕනේ. තද කොළ පාටත් නෙවෙයි දම් පාටත් නෙවෙයි. ලා කොළ පැහැයට හැරුණට පස්සේ. අපි මේක යොදන්න කලින් ගහේ අරය අඩි 3ක් පමණ වෙන විදිහට බේසමක් සකස් කරගන්න ඕනේ. කියන්නේ පස් ටික අයින් කරලා මුල් මතුවෙන මට්ටමට පස් ටිකක් අයින් කරලා බේසමක් විදිහට සකස් කරගන්න ඕනේ. මොකද මේ අපි යොදන ෆැක්ටර් බියුටිසෝල් කියන හෝමෝන් එක පිටතට ගලාගෙන නොයන විදිහට අපි බේසමක් සකස් කරගන්න ඕනේ. අඩි 3ක් පමණ තියෙන විදිහට. අපි මේක යොදන ප්‍රමාණය තීරණය කරන්නේ මේ ගහේ වට ප්‍රමාණය, ගහේ අතු විහිදලා තියෙන ප්‍රමාණය මීටර් වලින් මැනගෙන මීටර් එකකට ග්‍රෑම් 7ක්. මීටර් එකකට ග්‍රෑම් 7ක් තමයි යොදන අනුපාතය. දැන් මම තෝරගත්ත ගහේ අතු විහිදලා තියෙන දුර ප්‍රමාණය මීටර් 5ක් වෙනවා. එඳා 7 වැඩි කිරීම 5 ග්‍රෑම් 35ක් මම පාවිච්චි කරනවා. ඒ ග්‍රෑම් 35 කලවම් කරන්න ඕනේ වතුර ප්‍රමාණය තීරණය කරන්නේ ගහේ වයස එක්ක. ගහේ වයස අවුරුදු 3ත් 5ත් අතර නම් ජලයේ ලීටර් 3කත්, ගහේ වයස අවුරුදු 5ත් 7ත් අතර නම් ජලයේ ලීටර් 5කත්, ගහේ වයස අවුරුදු 7ට වැඩි නම් ජලයේ ලීටර් 10කත් තමයි අපි දිය කරගන්නේ. දැන් මම තෝරගත්ත ගහේ වයස අවුරුදු 7ට වැඩි. ඒ හින්දා මම ජලයේ ලීටර් 10ක තමයි මං කිරාගත්ත ෆැක්ටර් බියුටිසෝල් ග්‍රෑම් 35 දිය කරගන්නේ. ඒ දිය කරගන්නේ අපි මල් බාල්දියකට තමයි අපි එක දිය කරගන්නේ. ඒ දිය කරගෙන මේ විදිහට අපි මල් බාල්දියෙන් අපි සකස් කරගත්ත බේසම තෙමෙන විදිහට අපි මල් බාල්දියෙන් මේක යොදනවා. ඒ කියන්නේ ෆැක්ටර් බියුටිසෝල් එක මේ විදිහට පොළව තෙමෙන්න අපි මේක යොදනවා. අපි මේක යොදන්නේ පොළවට. පසට තමයි මේක යොදන්නේ. පසට යොදනකොට අනිවාර්යෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ගහේ කඳත් අඩි 3ක් විතර මේකෙන් තෙමන්න ඕනේ. මේ විදිහට ගහේ කඳ අඩි 3ක් විතර තෙමන්න ඕනේ. ඒ තෙමලා අපි මේකේ තෙතමනය ආරක්ෂා කරගන්න අපි වසුණක් යොදනවා. මේකේ තෙතමනය තිබුණොත් තමයි මේක ගහට හොඳට උරා ගන්න. මේ හින්දා අපි පිදුරු වසුණක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දවස් 10ක් විතර යනකම් ජල සම්පාදනය කරන්න ඕනේ දිනපතා. ඒකෙන් අපිට තෙතමනය තියාගෙන මේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. මේ අපි ෆැක්ටර් බියුටිසෝල් එක යොදලා මාස 3කින් වගේ අපිට ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාස 3කින් මල් පිපීම ආරම්භ වෙනවා. අපි මේක යොදනකොට තව සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක් තමයි අපි මේක යොදන්න ඕනේ වසර 2-3කට සැරයක් යෙදීම ප්‍රමාණවත් වෙනවා. දිගටම යොදීම කරන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්ද පාසා කරන්න ඕනේ. සීසන් එක පාසා කරන්න ඕනේ. අවුරුදු 2-3කට වරක් යෙදීම ප්‍රමාණවත්. ඊට අමතරව අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි අපි මේක යොදනකොට අපේට මේක සඳහා යන විශාල වියදමක් යනවා. එහෙනම් අපි TJC එහෙම නැත්නම් Tom AJC වගේ අපිට ඉහළ වාණිජ වටිනාකමක් තියෙන අඹ වලට මේක පාවිච්චි කරනවා නම් සාර්ථක අස්වැන්නකට යන්නත් පුළුවන්. ඒක වැඩි මිලකට විකුණ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක සීසන් එකේ නෙමෙයි ඕෆ් සීසන් එකේ ගෙඩි ගන්න එක තමයි මේ අවාර එකෙන් නැත්නම් ෆැක්ටර් බියුටිසෝල් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අවාරේ අපි අඹ අස්වැන්න අරගෙන ඉහළ මිලකට විකුණ ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය සීසන් එකේදී රුපියල් 150 300ත් අතර මිලකට යන අඹ ඕෆ් සීසන් එකේ 1000න් උඩ මිලකට අලෙවි කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි මේ කාලය වෙනස් කරගෙන කාලය කළමනාකරණය කරගෙන ඉහළ අස්වැන්නකට සහ අවාරයේ අස්වැන්නකට යන එක තමයි මේ ෆැක්ටර් බියුටිසෝල් එකකින් බලාපොරොත්තු වෙන කාර්යය. එහෙනම් ඒ කාර්යයේදී අපි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ අපි මේ ෆැක්ටර් බියුටිසෝල් යොදන කාලය. මොකද මේ ෆැක්ටර් බියුටිසෝල් එක යොදලා මාස 6ක් විතර යනවා. මාස 6ක් 7ක් විතර යනවා අස්වැන්න ලබා ගන්න. ඒක තමයි මේක ගැන ෆැක්ටර් බියුටිසෝල් එක ගැන කියන්න තියෙන්නේ. මේක ගැන මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම්
කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක අනිත් කට්ටියටත් බලන්න ෂෙයා කරන්න. මගේ පේජ් එක ෆලෝ කරලා නැත්නම් මේ වගේ කෘෂිකර්මයට අදාළ වීඩියෝ බලන්න පේජ් එක ෆලෝ කරලා තියාගන්න.